අයිබෝවන් සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ ධම්මික සමන් YouTube නාලිකාවත් එක්ක. අපට දිගටම ඖෂධ ශාකවල වීඩියෝස් ගේන්න බැරි වුණා. තොරතුරු සොයා ගැනීමට නොහැකි වුණ නිසා. අද ඉඳලා ඉදිරියට අපේ නාලිකාවෙන් ඖෂධ ගැන කතා කරන වීඩියෝ ඔයාලට නරඹන්න පුළුවන්. අද මම ඔයාලත් එක්ක කතා කරන්නේ ලකී ප්ලාන්ට්. එහෙමත් නැත්නම් වාසනාවේ පැලය ගැනයි. ලකී ප්ලාන්ට් එහෙමත් නැත්නම් සැමියෝකැල්කස් සැමිපෝලියා විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මේ ශාකය එක් යුගයක අපේ රටේ බොහෝ ජනප්‍රිය වුණු ශාකයක්. සෑම ගෙදරකම පාහේ මේ ශාකය වගා කිරීම තුළින් නිවසට ධනය ලැබීම වැඩි වෙනවා යන මතය පෙරදැරි කරගෙන මේ මනි ප්ලාන්ට් එහෙමත් නැත්නම් ලකී ප්ලාන්ට් කියන නමින් වාසනාවේ ශාකය කියන නමින් හඳුන්වනවා. නමුත් පසු කාලීනව යම් සිදුවීමක් පෙරදැරි කරගෙන ඒ අනුව මේ ශාකය මාරාන්තික ශාකයක් බව රාවයක් මිනිසුන් අතර පවතිනවා. නිවෙස්වල ශාකය වැවූ බොහෝ දෙනෙක් මෙය නිවෙස්වලින් ඉවත් කරලා දැම්මා. ඇත්තටම කටකතා මත එකිනෙකාගේ අදහස් මත මෙය ප්‍රචලිත වුණත් මේ ඇත්තටම ලකී ප්ලාන්ට් එකක්ද? එහෙමත් නැත්නම් ධනය වාසනාවක් ගෙනෙන ශාකයක්ද? නැතිනම් එහෙම නොවේ නම් මාරාන්තික පිළිකා සහිත ශාක විශේෂයක්ද කියලා කවුරුත් හරියටම නිවැරදිව සොයාගෙන තිබුණේ නෑ. නමුත් ඒ පිළිබඳව ඔබ දැනුවත් කරන්නයි මේ අපේ සූදානම. ලකී ප්ලාන්ට් පිළිකාකාරක ශාකයක් නම් පිළිකාකාරක ශාකයක් බවට පත්විය කාරක විකිරණ නිෂ්පාදනය වීමක් සිදුවෙනවා නම් විතරයි. පිළිකාකාරක විකිරණ මුදා හරින්නට නම් ඒ පිළිකා හැදීමට බලපාන විකිරණයි මූලද්‍රව්‍ය අඩංගු විය යුතු වෙනවා. විකිරණශීලී කියලා අපි හඳුන්වන්නේ යුරේනියම්, රේඩියම්, අයඩීන් වල සමස්ථානිකයක් වැනි දේවල්. නමුත් ලෝකය පුරා ප්‍රචලිත මෙම ශාකය තුල විකිරණශීලී දේ අඩංගු නොවේ. ඒ කිසිදු පර්යේෂණයකින් විකිරණශීලී මූලද්‍රව්‍ය අඩංගු නොමැති බවට තහවුරු කිරීම තුළින් මෙම ශාකය පිළිකාකාරක විකිරණ නිකුත් නොකරන බව තහවුරු කර ඇත. නමුත් ගැමියන් අතර මේ වගේ බයකුත් තියෙනවා. මෙහි පත්‍ර මාරාන්තිකයි. මෙහි ඉස්ම ගැවුනොත්, යුස ගැවුනොත්, අතපසු වීමකින් හෝ ආහාරයට ගැනුනොත් මේ ඊටාම විසකාරකයි කියලා. ඇත්තටම මෙහි ඕනම ශාකයක ඇති කැල්සියම් ඔක්සලේට් කියන ලවණය නිසා මෙය ශරීරයගත වුණොත් ශරීරය තුළ යම් යම් සංකූලතා මුත්‍රාවල පපුව දැවිල්ල, ඔක්කාරය, වමනය, බඩ බුරුල් වී යාම වැනි රෝග ලක්ෂණ මතුවෙන්න පුළුවන්. කෙසේ වෙතත් කුඩා දරුවන් සිටින තැන්වල එවැනි ශාක ඔවුන්ගේ ආහාරයට ගැනෙන පරිදි තැබීම ගැන ඔබ දෙවරක් සිතිය යුතුයි. මෙය ලෝකයේ අතිශය දියුණු රටවල් පුරා බොහොමයක් මෙම ශාකය ලති ප්ලාන්ට් එකක් ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙනවා. එවැනි ප්‍රසිද්ධ ශාකයක් පිළිබඳව ලෝකයේ දියුණු රටවල් පර්යේෂණ නොකර සිටින්නේ නෑ. ඒක නිසා මෙම ශාකය කියන තරම් පිළිකාකාරක මාරාන්තික විස සහිත ශාකයක් නොවන බවයි අපට කිව හැකි වන්නේ. ඔබේ නිවසෙත් මෙවැනි ශාකයක් තිබෙනවා නම් මෙම ශාකයෙන් ධනය වාසනාව ලැබෙනවා කියන විශ්වාසය ඔබ තුල තියෙනවා නම් ඒ ගැන ඔබේ විශ්වාසය තමයි වැදගත් වෙන්නේ. මිත්‍යා විශ්වාසයක් ගැන අපට පැහැදිලිව කිව නොහැකි. නැවතත් මේ වැනි වටිනා වීඩියෝ එකකින් නැවත හමු වෙමු. අපේ වීඩියෝ හොඳ නම්
channel එක subscribe කරන්න. ගිහින් එන්නම්. ඔබට සුබ දවසක්.